ධර්මශාලාවේ ඉන්නවද එක තාත්තා කෙනෙක්? ඉන්නවද කොයි හරි? ඇතුලේ මේ පොඩි දරුවෝ ටික හරි පිරිමි පරාණ ටිකක් හිටපු එක හොඳයි. හොඳයි. නැත්තම් මං විතරක් මේකේ තනියම. ඉන්නවද එක තාත්තා කෙනෙක් ධර්මශාලාවේ? නෑ. බලන්න මුස්ලිම් මිනිස්සු සතියේ දවසක් වෙන් කරගෙන පල්ලි යනවද නැද්ද? මුස්ලිම් මිනිස්සු පල්ලි යනවා සතියේ දවසක්. තියෙන සේරම වැඩ ටික නවත්තලා දාලා අර කඩකාමර සේරම වහලා දාලා මුස්ලිම් ටවුන් එකකට බහැලා බලන්න. ඒ පල්ලි යන දවසට එක මිනිස්සෙක්වත් නැහැ. සේරම කඩ ටික වහලා. සතියට සැරයක්. ක්‍රිස්තියානි මිනිස්සු පල්ලියට යනවා. ඒවට ભેද නැහැ. හැබැයි පෝයකටවත් පන්සලකට එන්න බැරි පිරිසක් ඉන්නේ කොහෙද? මේ බෞද්ධයෝ. මේක රැකගන්න මං කියන්නේ වගකීමක් ගන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනේ. පිරිමි ටික පන්සලකට එන්නේ නැත්තම් පිරිමි ටිකට මේකේ වගකීමක් ගන්න බැරිලා. හිතන්න පන්සලක දැන් තියෙන සමිති මොනවද? තියෙන හරියක් තියෙන කුලගණ සමිති. ඇයි ඒ? ඇයි කුලගණ සමිති හදලා තියෙන්නේ? තාත්තලෙන්නේ නැහනේ. මං කියන්නේ මේක රැකගන්න. අපි මේ සිවුරු දාගෙන ඉන්නේ, අපි මේ බණ කියන්නේ, අපි මේ කැපකිරීම කරන්නේ සිවුරු ඇරලා ගෙදෙට්ට ගිහිල්ලා ලස්සනට තරුණ ජීවිතයක් ගත කරන්න බැරුව නෙවෙයි. හිතනවා ඇති මාර ලස්සනයි නේ, හරිම සැපෙන් අපි ඉන්නවා කියලා. කණ්ඩ බොන්න ටික හම්බෙනවා. මං කියන්නේ ඇවිල්ලා මහණෙලා බලන්න. අපි කෑවත් බැනුම් අහන්න ඕනේ. නොකා හිටියත් බැනුම් අහන්න ඕනේ. පයින් ගියත් බැනුම් අහන්න ඕනේ. වාහනයක ගියත් බැනුම් අහන්න ඕනේ. බස් එකක නැග්ගත් බැනුම් අහන්න ඕනේ. මොන තරම් කැපකිරීමක්දනේ? අපි මේ කැපකිරීම කරන දැන් දාන්නේ ගෙදර හිතන්නකෝ එළවලු 10ක් විතර හදනවා. ඔය 10ම බෙදාගෙන වැළඳුවොත් ඒ හාන්දුරන්ගේ පෙරේතකම කියලා පස්සට ගිහින් බයිනවා. අපි දන්නේ නැතුව නෙවෙයි. ඔය 10න් එකක් හරි වැළඳුවේ නැත්තම් මෙච්චර හදලා හාන්දුර දාන්නේ වළඳන්නේ. ඒකටත් බයිනවා. කවුද කැමති නේ කන්න ටික හම්බෙද්දි ඒ කන්න ටික දීලා බැනුම් අහන්න නේ? එතකොට මේ කැපකිරීම කරන්නේ අපිටත් මේක දමල ගහලා යන්න බැරි කමකට නෙවෙයි. අපේ ලස්සනම කාලේ, අපේ තාරුණ්‍ය අපි මේ කැප කරගෙන මං කියන්නේ බුද්ධ කාලේ වගේ නෙවෙයි අද කාලේ. පොඩි දේ උනත් විවේචනය කරන්න පිරිස වැඩි. අද මේ පන්සලේ ගමේ දායකයෝ ටික හොයාගන්න අමාරු වුණාට, අද මේ ගමේ පන්සලේ පිරිමි ටික හොයාගන්න බැරි වුණාට පොඩි හාමුදුරුවෝ බලන තරුණ හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ එකතු වෙලා හරි ලස්සන පින්කමක් කරනවා. හැබැයි මේකට ශක්තියක් වෙන්න මං කියන්නේ ඇති. බොහෝ පිරිසක් ඇති මේකේ පිටිපස්ස ඉඳගෙන. නමුත් පින්කමක ඉස්සරහට එන්න මේකට ශක්තියක් වෙන්න පිරිමි නැති වුණාට පාන්දර 12ට හරි කමක් නැහැ. ගමේ පන්සලේ හාමුදුරුවෝ මොකක් හරි වැරද්දක් කළා තිබ්බොත් පන්සලෙන් පන්නන්න ওই සෙට් එකේ ඉද නැද්ද? සරංචීත කරේ තියාගෙන. අද මෙතෙන්ට නැති දායක සභාවේ වැඩිම පිරිස හාමුදුරුවෝ පන්නන්න ඕනේ වෙච්ච දවසක එදාට පන්සලට. මතක තියාගන්න ලංකාවේ ඉන්නේ කිසිම කමකට නැති ආත්මාර්ථකාමී කිසිම හැඟීමක් නැති බෞද්ධයෝ. පන්නන්න ඉන්න ඕනේ තරම්. මේවා අවුල් කරන්න ඉන්න ඕනේ තරම්. මේවට චෝදනා කරන්න දොස් කියන්න ඉන්න ඕනේ තරම්. කොහෙද ඉන්නේ මේක රැකගන්න? අපි කැප වෙන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනය රැකගන්න. අතීතේ ඉඳන් සිංහලයට පැවැත්මක් තිබුණේ මේ ගෞතම බුදු ශාසනයත් එක්ක. බෞද්ධ ආගමත් එක්ක, මේ සම්ප්‍රදාය එක්ක, මේ ආගම් එක්ක, මේ සංස්කෘතියත් එක්ක අපි බද්ධ වෙච්ච නිසා තමයි අපි මේ තත්වයකට අපේ පැවැත්මක් තිබුණේ. අතීතේ ඔබ පන්සලකට එද්දි සෙරෙප්පු දෙක අවුරුදු 20කට කලින් ගලවපු තැනයි අද ගලවන තැනයි වෙනස්ද නැද්ද? වෙනස්. එදා ඔබ පන්සලකට ආවන් පස්සේ තිබ්බ ගෞරවය මොන තරම් ශ්‍රද්ධාවක් පන්සලේදී තිබ්බද? අද දරුවෝ ළඟ ඒක තියෙද? නෑ. අද ඒව පුරුදු කරන්නේ. අද පන්සලකට දරුවෙක් එක්කන් එන්නේ. පින්කමක් හුරු කරන්නේ. මේ ශාසනය වැඩි කල මෙහෙම ගියොත් තියෙන්නේ නෑ. හෙට අනිද්දම ඔබේ දරුව ඔබව ගිහිල්ලා වැඩිහිටි නිවාසයක දායි. හෙට අනිද්දම ඔබේ දරුව ගිහිල්ලා ගෙදරින් එළියට දොට්ට දායි. හෙට දවසේදී පන්සලකට දානයක් දෙන්න කෙනෙක් නැති වේවි. මේ ශාසනය වැඩි කල තියෙන එක නෑ. මේක රැක ගන්න ඕනේ අපි. මේක පරිස්සම් කරගන්න ඕනේ අපි. ඒකට හැඟීමක් තියෙන්න ඕනේ අපිට. ඒ හැඟීම අපිට නැත්තම් මං කියන්නේ කමන්නේ. මේක වැඩක් නැත්තම් නේ මේක දමල ගහලා අයින් කරන්න කියලා හිතනවනම් කමක් නැහැ. හැබැයි අනාගතයේ අපේ දරුවන්ට මේ වටින දේවල් නැති වේවි. මේ බෞද්ධ දර්ශනය නිවන් මාර්ගය කියන එක තඹ 7-5ක්වත් තාම අපිට තේරෙන්නේ